හරි. අපි වැඩේ කරමු. මේ අද මම ඔයාලට මීට පෙර හම්බෙලා නැති අලුත් මාතෘකාවක් ගත්තා කතා කරන්න මේ මස්කියුලෝස්කෙලිටල් ඉන්ජරිස් මැනේජ්මන්ට්. දැන් අපි පෞද්ගලිකව ඔයාලා අපි ජිම් එකේ සෙල්ලම් කරනවා නේද? අපි weight training exercises කරනවා, weight training නොවන වෙනත් exercises උත් කරනවා. එතකොට ඊට අමතරව අපිට එදිනෙදා පෞද්ගලික ජීවිතෙත් විවිධ අනතුරු ආබාධ වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අ, අ, මේ විකලාංග ආබාධ එහෙම නැත්නම් අපේ අතපය අත් කකුල් වලට මාංශ පේශීන් වලට බෝන්ස් වලට ඉන්ජරි එකක් වෙන්න පුළුවන්. නිකන් මේ ගෙදරකට වෙලා සෝෆා එක වාඩි වෙලා ඉන්න කෙනෙකුට නෙමෙයිනේ. ටිකක් කාර්ය බහුල ක්‍රියාශීලී පොඩ්ඩක් දඟලලා දුවල පැනලා ක්‍රීඩා කරලා ව්‍යායාම කරලා එහෙම ඉන්න කෙනෙකුට තමයි තුවාල අනතුරු වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒවා පිළිබඳ අවබෝධයක් අපිට අවශ්‍ය වෙනවා. මොනවද මේ ඉන්ජරිස් කියලා. ඉතින් ඒ නිසා ඔයාලා ශාරීරික යෝග්‍යතා උපදේශකවරු එහෙම නැත්නම් ෆිට්නස් කෝච්ලා බොඩි බිල්ඩින් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා මොන විදිහට ගත්තත් ඔයාගේ විශේෂේත්‍රය තුළ අනිවාර්යයෙන්ම මේ මස්කියුලෝස්කෙලිටල් ඉන්ජරිස් පිළිබඳව දැනගන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේක අපි ටියුට් එක මම ඔයගොල්ලන්ට ගෲප් එකට දැම්මා. සමහරු ඕපන් කරලා බලන්න ඇති. සමහරු තාම බලන්න නැතුව ඇති. මස්කියුලෝස්කෙලිටල් ඉන්ජරිස් මැනේජ්මන්ට්. මාංශපේශී සහ අස්ථි පද්ධතියට විය හැකි තුවාල වීම සහ ආබාධ කළමනාකරණය. ක්‍රියාකාරීව ශාරීරිකව ක්‍රියාකාරී ඕනෑම අයෙකුට බහුලව ඇතිවිය හැකි තුවාල සහ ආබාධ අස්ථි පේශී පද්ධතීන්ට ඇතිවන ඒවාය. ඒ කියන්නේ active person will get musculoskeletal injuries. බොහෝ පුද්ගලයන් විශේෂයෙන් කායිකව අක්‍රියාකාරී වීමට සහ ව්‍යායාම කිරීම සඳහා මැලිකමක් දක්වන්නේද මෙම හේතුව නිසා වෙනි. Because some people think that we should not do any sports or any physical exercises or injuries, especially gym workouts, because we can get some injuries. ඕවට ගිහිල්ලා කරාම injuries ඇති වෙනවා කියලා හිතනවා. මේ නිසා පටකවලට සිදුවිය හැකි හානි අවම කිරීම පිණිස සේවාදායකයාගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ව්‍යායාම මාලාව නිර්මාණය කිරීම සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවීමේදී සියලු ව්‍යායාමවල තාක්ෂණය උපරිම ලෙස ඉගැන්වීම සහ කරවීම අත්‍යවශ්‍ය වෙයි. එතකොට පළවෙනිම කාරණය තමයි ඔයා ඩිසයින් කරන ෆිට්නස් ප්‍රෝග්‍රෑම් එක මේ ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එකට ගැලපෙන එකක් වෙන්න ඕන. ඔයාගේ සේවාදායකයාගේ අවශ්‍යතාවය මොකක්ද කියන එක අඳුරගෙන ඒකට ගැලපෙන එක්සයිස් ප්‍රෝග්‍රෑම් එක වර්කවුට් ෂෙඩියුල් එක හදන එක තමයි ඉන්ජරිස් අඩු කරගන්න නවත්තන්න තියෙන පළවෙනි වැඩේ. පැහැදිලිනේ අපි ප්‍රෝග්‍රෑම් ඩිසයිනින් ගැන කතා කරලා තියෙනවා. තව ඉස්සරහටත් කතා කරනවා. ඉතින් ඔයාලට ප්‍රෝග්‍රෑම් එකක් ඩිසයින් කරන්න ගොඩක් ලොකු දැනුමක් අවශ්‍යයි, අත්දැකීම් අවශ්‍යයි, පළපුරුද්ද අවශ්‍යයි. ඉතින් දැන් ඒ නිසා මේ අපිට මේවා අත්දැකීමෙන්ම ලබාගත්ත තරමට මතක හිටිනවත් වැඩි තව කෙනෙකුට හරි විදිහට කියලා දෙන්නත් පුළුවන්. ඉතින් දැන් පළවෙනියටම කරන්න ඕන එහෙනම් මොකද්ද ඉන්ජරිස් නවත්තන්න ඒ පුද්ගලයාට ගැළපෙන විදිහේ එක්සර්සයිසස් ඕනවට වඩා ගොඩක් දාන්නෙත් නැතුව මදි වේගට දාන්නෙත් නැතුව අධි තීව්‍රතාවයකින් කරන්න යොමු කරන්නෙත් නැතුව එයාගේ දැනට තියෙන හෙල්ත් ඇන්ඩ් ෆිට්නස් කන්ඩිෂන් එකට ගැළපෙන විදිහේ ෆිට්නස් ප්‍රෝග්‍රෑම් එකක් හදන එක තමයි පළවෙනිම කාරණේ මේ ඉන්ජරිස් නැති කර ගැනීම සඳහා එහෙම නැත්නම් අවම කර ගැනීම සඳහා ඊළඟදී ටෙක්නික් එක තාක්ෂණය ව්‍යායාමයේ තාක්ෂණය හරියට ඉගැන්වීම. එතකොට ඕගොල්ලෝ ශාරීරික යෝග්‍යතා උපදේශකවරු කෝච්ලා විදිහට කරන්න ඕන ප්‍රබලම වගකීම තමයි මොකද්ද? හරියට ප්‍රෝග්‍රෑම් එක හදලා ඒකේ තියෙන ව්‍යායාම ටික තාක්ෂණයට අනුකූලව කරන විදිහ කියලා දෙන එක. එතකොට ඒකෙන් තමයි ඊළඟදී මේ අස්ථි සහ පේශී වලට සහ අනිකුත් සම්බන්ධක පටකවලට ඇති වෙන්න පුළුවන් තුවාල වීම අපිට නවත්ත ගන්න පුළුවන් වෙන්නේ.
එතකොට ඉස්සෙල්ලාම අපි අඳුරගමු පටක වර්ග මොනවද? ශරීරයේ තියෙන පටක ටිෂුස් මොනවද? ව්‍යායාම සහ යෝග්‍යතා පුහුණුවකදී ඇතිවිය හැකි අතුරු ආබාධ සහ තුවාල ප්‍රධාන පටක වර්ග හතරක් කෙරෙහි ඍජුව බලපායි. There are four types of tissues which directly impact from the exercise or other movements which can lead to musculoskeletal injuries. මාංශපේශී muscles, අස්ථි එහෙම නැත්නම් bones, කණ්ඩරා කණ්ඩරාවකට අපි කියනවා ටෙන්ඩන් එකක් කියලා. ටෙන්ඩන් කණ්ඩරාවක් එහෙම නැත්නම් ටෙන්ඩන් එකක් කියලා කියන්නේ මාංශ පේශියක් අස්ථියකට සම්බන්ධ කරන සම්බන්ධක පටකය. අස්ථි බන්ධනී එහෙම නැත්නම් බන්ධනී මේවට කියන අපි ලිගමන්ට්ස් කියලා. ලිගමන්ට් එකක් කියලා කියන්නේ අස්ථි දෙකක් එකට සම්බන්ධ කරන සම්බන්ධක පටක. මාංශපේශී පටකය. මාංශපේශී පටකයේ නිර්මාණය වී ඇති ආකාරය මානව ව්‍යවච්ඡේදය පිළිබඳ පරිච්ඡේදයේදී විග්‍රහ කරමු. ඒ කියන්නේ අපි මසල් ඇනටමි එක ගැන දැකලා තියෙනවා, කතා කරලා තියෙනවා මීට පෙර දේශනවලට හිටපු අය. එතකොට මාංශපේශී කැඳිති එහෙම නැත්නම් මයෝෆිබ්‍රිල්ස් කියලා කියනවා. පේශී කැඳිති සමූහයක් එකතු වෙලා පේශී සෛලයක් එහෙම නැත්නම් පේශී තන්තුවක්, පේශී සෛලයක් නිර්මාණය වෙනවා. තොර ඒ වගේ පේශී තන්තු එහෙම නැත්නම් පේශී සෛල ගොඩක් එකතු වෙලා තන්තු මිටියක් වැසිකල් එකක් නිර්මාණය වෙනවා. හරි? ඊළඟදී තන්තු මිටි සමූහයක් එකතු වෙලා එහෙම නැත්නම් ෆැසිකල් සමූහයක් එකතු වෙලා ඒකට කියනවා අපි පේශී කලඹ කියලා සිංහලේ. එහෙම නැත්නම් ෆැසිකල් ගොඩක් එකතු වෙලා පේශී පටකය එහෙම නැත්නම් මසල් බෙලි එක හැදෙනවා. මේ පිළිවෙල සහ සංවිධානයේ හේතුවෙන් පේශී පටකයේ සුවිශේෂී නම්‍යතාවයක්ද ඇදෙන සුළු බවකින්ද අතිවිශාල ශක්තියක් දරා ගැනීමටද හැකියාව සහිතව නිර්මාණය වී ඇත. එතකොට නැචරලි මසල් එකක් කියලා කියන්නේ ලොකු ෆෝස් එකක්, ලොකු රෙසිස්ටන්ස් එකක්, ලොකු ප්‍රතිරෝධයක් දරා ගැනීම සඳහා කායික ව්‍යවච්ඡේදමය වශයෙන් නිර්මාණය වෙලා තියෙන ටිෂු එකක්. හරි? මාංශපේශීන් සිරුරට සවි කර ඇති shock absorber හෙවත් ගැස්සුම් නිවාරකයන්සේ ක්‍රියා කරයි. එතකොට ශරීරයට එන ඝර්ෂණය, ශරීරයට බාහිර පරිසරයෙන් ලැබෙන ඝර්ෂණය අවශෝෂණය කිරීම සඳහා හරියට වාහනයක shock absorber තියෙනවා වගේ අපේ ශරීරයේ මාංශපේශීන් shock absorbers විදියට ක්‍රියා කරනවා. එතකොට ශරීරයට තියෙන ලොකුම shock absorber දෙකක් තමයි calf muscle එක. calves ප්‍රමාණයෙන් කුඩා වුණත් ලොකු වුණත් දැන් මට පෞද්ගලිකව තියෙන හරිම ෆ්ලැට්, හරිම පොඩි calf muscle එකක්. හරි? එතකොට මේ සමහර අයගේ හොඳට ලොකු calves තියෙනවා මේ විදේශිකයන්ගේ වගේ. ඉතින් ශ්‍රී ලාංකිකයන්ගේ සාමාන්‍යයෙන් ගත්තහම calf muscle එක හරි පොඩි. හැබැයි ශක්තිමත්. ඒක තමයි තියෙන ප්‍රධානතම shock absorber එක අපේ ශරීරයට. හරි? නමුත් මෙම කම්පන වාරක ගතිය රඳා පවතින්නේ පේශී ඇති ශක්තිය මතයි. එම නිසා විධිමත් හා අඛණ්ඩ ශක්ති වර්ධන පුහුණුව මගින් පේශී පටකයට අසාමාන්‍ය ශක්තියක් ලබා දිය හැකිය. පේශී කැඳිත්තේ සිට එපිමයිසියම, පෙරිමයිසියම, එන්ඩෝමයිසියම ආදී පේශී සෛල ආවරණය වී ඇති පටක පවා ශක්තිමත් වී ඉතාමත් තද හා ශක්තිමත් පටකයක් නිර්මාණය කරයි. එතකොට අපි weight training exercises කරනකොට මෙන්න මේ මාංශපේශී සෛල සහ මේ මාංශපේශී සෛල එක්ක තියෙන connective tissue වලට අපි කියනවා fascia, myofascia පේශිය එකට එක මස් ගොබයක් විදිහට තියාගන්න මේ ෆෝමේෂන් එක, මේ සැලස්මට අනුව මේකට විශාල ශක්තියක් ගබඩා කරගන්න පුළුවන්. එතකොට දැන් උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් එයාගේ ආම් එක ෆ්ලෙක්ස් කරලා පෙන්නුවොත් එහෙම දැන් අපේ මේ උමේෂ්ගේ පින්තූරේ තියෙන්නේ කවුරු හරි බයිසෙප් මසල් එක ෆ්ලෙක්ස් කරලා පෙන්නුවොත් එහෙම නැත්නම් වෙනත් මසල් එකක් පෙන්නුවොත් එහෙම කාටවත් කියන්න බෑ මේ කොච්චර ශක්තියක් මේකේ ගබඩා වෙලා තියෙනවද නේද? දැන් ඔයාලට මේ උමේෂ්ගේ එයා බයිසෙප් එක ෆ්ලෙක්ස් කරගෙන ඉන්න පින්තූරේ තියෙනවා. දැන් මම මෙහෙම කරන උමේෂ්ටවත් මටවත් අපි මොන වගේ වේට් එකකින්ද ඩම්බෙල් කර්ල් එකක්, බාබෙල් කර්ල් එකක් කරන්න කියලා කාටවත් කියන්න අමාරුයිනේ. ගෙස් කරන්න පුළුවන්, අර කියන්න බෑ. ඉතින් ඒ නිසා මේ ශක්තිමත් බව ගබඩා වෙලා තියෙනවා මේ මාංශපේශී අස්ථි පද්ධතිය තුල කියලා අපි කියනවා. එතකොට
ඒ නිසා විධිමත් හා අඛණ්ඩ පුහුණුවක් weight training exercises බර උසුලන ව්‍යායාම එහෙම නැත්නම් ප්‍රතිරෝධතා පුහුණුව අපි ඔය කියන්නේ strength and conditioning exercises එහෙම කියලා ශක්ති වර්ධනය සඳහා අවශ්‍ය කරන එවැනි අ, මේ ව්‍යායාම මාලාවක් තුළින් මේ මාංශ පේශී සහ අස්ථි පද්ධතියේ තියෙන පටක ඔක්කොම ශක්තිමත් කරන්න අපිට පුළුවන්. ශක්තිමත් බව වර්ධනය අපි ස්ට්‍රෙන්ත් ට්‍රේනින් තියරි කතා කරලා තියෙනවා. එතකොට අපි ඊට අමතරව කතා කරනවා මේ ෆිසිකල් ෆිට්නස් ට්‍රේනින් වල අපි කතා කරනවා මොකද්ද ඇඩැප්ටේෂන්ස් හැඩ ගැසීම් පිළිබඳව. එතකොට ඒ වගේත් අපි කතා කරන මාංශ පේශී ශක්තිමත් වෙන විදිහ. ඒ නිසා පළවෙනියට මතක තියාගන්න මාංශ පේශියකට දෙන්න පුළුවන් හොඳම රැකවරණය ආරක්ෂාව තුවාල වෙන්නේ නැතුව තියාගන්න සහ තුවාල වෙන එක අවම කරගන්න මේ අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ රෙසිස්ටන්ස් ට්‍රේනින් එහෙම නැත්නම් ප්‍රතිරෝධතා පුහුණුව. එතකොට ප්‍රතිරෝධතා පුහුණුවක් විධිමත්ව හා අඛණ්ඩව කිරීමෙන් වගේ පේශී අස්ථි පද්ධතියට ලොකු රැකවරණයක් ලැබෙනවා. මට මතකයි මම සාමාන්‍යයෙන් ගොඩක් ඔය හිටපු ගමන් අර හොඳ ට්‍රේනින් එකේ සාමාන්‍යයෙන් අපි හෙල්ත් ඇන්ඩ් ෆිට්නස් වලට ට්‍රේනින් කරන අයනේ කම්පිටිෂන් වලට යන්න නෙමෙයිනේ. නමුත් අර හොඳට ස්කෝට් බෙන්ච් ප්‍රෙස් ඩෙඩ් ලිෆ්ට් වගේ ඒවා ගොඩක් හෙවි කොම්පවුන්ඩ් එක්සර්සයිසස් කරලා හොඳට මසල් මාස් එකේ මේන්ටේන් කරලා ස්ට්‍රෙන්ත් එකේ මේන්ටේන් කරලා දැන් මම පෞද්ගලිකව මේ දවස්වල ගත්තොත් මම ඩී ට්‍රේනින් මම පොඩි ටිකක් අඩු වේට්ස් වලින් කරන්නේ. ඒ නිසා මට තේරෙනවා මගේ අර මම වෙනදා කරන තරම් ස්ට්‍රෙන්ත් එක මට පොඩ්ඩක් අඩු වෙලා තියෙන කියලා. ඉතින් ඒක ආයි මසල් මෙමරි එක තියෙනවා. ආයි ට්‍රේනින් කරලා හදා ගන්න පුළුවන් ඕන වෙලාවක. ඒක වෙන කාරණයක්. නමුත් මට මතකයි 2022 23 විතර වගේ මට මතක විදියට මම සෑහෙන නෑ ඊට කලින් කොවිඩ් වලට එහෙම කලින් මම බයික් එකේ මේ මාතලේ ගියා. මාතලේ නෙවෙයි සෝරි වත්තේගම යන්න ගියා. ওই මාතලේ හරහා වත්තේගම යන්න යනකොට අතුරු මේ මාතලේ පාරේදී වංගුවකදී ඇක්සිඩන්ට් වුණා. ඇක්සිඩන්ට් වුණා කියන්නේ මම පොඩ්ඩක් වංගුව චුට්ටක් ඈතින් ගත්තා. නමුත් ජිප් එකක් ආව මට එකපාරටම මං කලබලයටපත් වුණා. ජිප් එක ඇත්තටම ඇඟට වගේ ආවේ. ඉතින් එහෙම ඉස්සරහා බ්‍රේක් එකක් වැදුනා, කන්ට්‍රෝල් නැති වුණා. හැප්පුණේ නැහැ. හැබැයි පෙරළුණා බයික් එක. ඉතින් වෙච්ච ඇක්සිඩන්ට් එක මට හිතෙනවා ඒ වෙච්ච විදිහයි උන වැඩේ කල්පනා කරලා බලද්දී සුළු තුවාල තැලීම් සීරීම් එක්ක සුළු තුවාල ටිකක් විතරයි උනේ. හැබැයි වෙන කෙනෙකුට ඒක වුණා නම් අනිවාර්යෙන් කකුල කැඩෙනවා තුම්පලකින්වත්. එක්කෝ දණිය නමුත් ඒ මට මං ඊටම අලුත් අවුරුදු දවස්වල ඒ කාලේ හැබැයි මං දවස් දෙකයි බෙහෙත් බැන්දේ. මගේ සිංහල වෙදකම් දන්න යාළුවෙක් ඉන්නවා. එයාට කෝල් කරලා මං කිව්වා මෙහෙම දෙයක් වුණා මොකද කරන්න කියලා. එයා මට ඕව ද ෆෝන්ම බෙහෙත් වගේක් කිව්වා. මං හදලා ටක් ගාලා බෙහෙත් බැන්දා. දවස් දෙකයි ඇන්කල් එකේ තමා පොඩි උලුක්කුවක් වගේ ටිකක් තදට තුවාලේ තිබුණා. ටක් ගාලා සනීප වුණා. ඉතින් ඒ මාංශ පේශිය විසින් අර කම්පණය උරා ගැනීම. මාංශ පේශීන් වලට උරා ගන්න අවශෝෂණය කරන්න අපහසු තරම් රෙසිස්ටන්ස් එකක් කයිනටික් ෆෝස් එකක් අපි කියනවා කයිනටික් ෆෝස් එකක් චාලක ශක්තියක් මාංශ පේශියට ආවොත් තමයි මසල් එකක් තුවාල වෙලා බෝන් එකක් තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා ශරීරයට තියෙන ප්‍රයිමරි ප්‍රොටෙක්ෂන් එක තමයි මේ මාංශ පේශී පද්ධතියේ ශක්තිමත් බව. ඒක කාන්තා පිරිමි හැමෝටම පොදුවේ ලැබෙන වාසියක්. ඉතින් ඒ නිසා තමයි අර ස්පෝර්ට්ස් කරන අය විශේෂයෙන්ම මොන ක්‍රීඩාව කරත් වේට් ට්‍රේනින් එක්සර්සයිසස් එහෙම කරලා තමන්ගේ ශරීරයේ මාංශ පේශී පද්ධතිය පුළුවන් තරම් ශක්තිමත් කරලා තියාගන්න අවශ්‍යයි. වේට් මැනේජ්මන්ට් වලටත් එහෙමයි. ඊළඟදී ඉන්ජරි ප්‍රිවෙන්ෂන් තුවාල වෙන එක අවම කරගන්න අපිට මාංශ පේශීන්ගේ ශක්තිය අතිශයින්ම වැදගත්. ඉතින් ඒ නිසා පේශී පටකයට ඕන තරම් තුවාල වෙන්න පුළුවන්. හැබැයි පේශීන් කියලා කියන්නේ ශරීරයට තියෙන ගැස්සුම් නිවාරකයන් එහෙම නැත්නම් ෂොක් ඇබ්සෝබර්ස් විදියට
වැඩ කරනවා. ඒ නිසා පේශීන් ශක්තිමත් කරන්න අවශ්‍ය කරන විදිහේ ප්‍රතිරෝධතා පුහුණුවක් මේ අපිට අවශ්‍ය වෙනවා. රයිට්. අපි ඉස්සල්ලාම කතා කරනවා බහුල වශයෙන් ඕගොල්ලෝ දන්න තුවාලයක් එහෙම නැත්නම් මාංශ පේශී සහ අස්ථි පද්ධතියේ පටක වලට ඇතිවිය හැකි තුවාලයක් තමයි උලුක්කු වීම කියන එක. මේකට අපි ඉංග්‍රීසි වලින් කියනවා ස්ප්‍රේන් එකක් කියලා. රප්චර් එකක් කියලා කියන්නේ ඇත්තටම තුවාලයක් එහෙම නැත්නම් ඉරිලා කැඩිලා බිඳලා ගිහිල්ලා මාංශ පේශියක් රප්චර් වෙනවා කියලා කියන්නේ. ස්ප්‍රේන් එකක් වෙලා කියලා කියන්නේ උලුක්කු වීමක්. පේශීන්ට ඇතිවන ප්‍රධාන පෙළේ ආබාධයක් අනතුරක් වන්නේ උලුක්කු වීමයි. ඇත්තටම උලුක්කු වීමක් වෙන්නේ කොහෙද? ජොයින්ට් එකක. ජොයින්ට් එකක්. හරිද? ඒතර බහුල වශයෙන්ම මේ වලලු කර එහෙම නැත්නම් අපේ ඇන්කල් එකට තමයි ගොඩක් උලුක්කු වීම ඇති වෙන්නේ. මෙය පේශී ඉරීමක් රප්චර් ලෙසද හැඳින්වේ. මෙම ආබාධ මෘදු ආබාධ, මධ්‍යම ප්‍රමාණයේ ආබාධ සහ තීව්‍ර එහෙම නැත්නම් උග්‍ර ආබාධ ලෙස තුවාලයේ තරම වේදනාව දැන් තුවාලයේ තරම තීරණය කරන්න පුළුවන් වේදනාවේ තරම අනුව. එහෙම එකක් තියෙනවා. දැන් මස්කියුලෝස්කෙලිටල් ඉන්ජරි එකක කොච්චර ගැඹුරට දැන් මෙතන කතා කරනවා මෘදු ආබාධ soft injury එකක්. medium level injury එකක්. එහෙම නැත්නම් ගොඩක් තීව්‍ර උග්‍ර ආබාධයක්. ගොඩක් සිවියර් ස්ප්‍රේන් එකක්. සිවියර් ඉන්ජරි එකක්. දරුණු තුවාලයක්. හරි? තුවාලයක් කියන්නේ ලේ ගලනවා කියන එක නෙමෙයි. නමුත් උලුක්කු වීමක් දරුණු විදිහට වුණාම අභ්‍යන්තර ලේ ගැලීමක් වුණත් වෙන්න පුළුවන්. එතකොට වේදනාවේ තරම අනුව අපිට හිතා ගන්නත් පුළුවන් කොච්චර ලොකු තුවාලයක්ද වෙලා තියෙන්නේ කියලා. උග්‍ර පේශී ආබාධයක් පේශිය දෙකට පැලීම හෝ කැඩී වෙන්වීම විය හැකියි. අන්න ඒ වගේ එකට අපි කියනවා රප්චර් එකක් කියලා. දැන් මට මේ ළඟදී මගේ ස්ටුඩන්ට් කෙනෙක් එයා මේ අපේ පාඨමාලාවක් කරලා නැහැ. නමුත් ඔය වන් ඩේ වර්ක්ෂොප් වලට එහෙම ඇවිල්ලා තියෙනවා. වැලිවිරි පැත්තේ ජිම් එකක් කරන ළමේ. එයා මට කතා කරලා කියනවා සර් මාර වැඩේ මම මේ එක්කෙනෙකුට යාළුවෙකුට උදව් කරන්න කියලා මේ ලොකු බරක් එකපාරටම ඉස්සුවා. මගේ බයිසෙප් ටෙන්ඩන් එක ඉරුණා. අන්න රප්චර් එකක්. සෙන්ටිමීටර් එකමාරක විතර ગેප් එකක් තියෙනවා සර් මොකද කරන්නේ? මං කිව්වා බල බල ඉන්න එපා. දැම්මම යන්න ඔතපෙඩි සර්ජන් කෙනෙක්ව කන්සල්ට් කරන්න. ඕක හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඕක ඕපන් සර්ජරි එකක් කරන්න ඕන. බයිසෙප් ටෙන්ඩන් එක මෙහෙ අස්සේනේ තියෙන්නේ. බයිසෙප් ටෙන්ඩන් එක මෙහෙ අස්සේ තියෙන්නේ. එතකොට මෙහෙ ඉරිලා මේක පල්ලෙහාට එනවා. මේ බයිසෙප් මසල් එක මෙහෙට ඇදෙනවා. එතකොට මෙතන ලොකු ગેප් එකක් හිටිනවා. හරි? ગેප් එකක් හිටිනවා. එතකොට මේක කපලා ඔරිජිනල් එකේ ඇටැච්මන්ට් එකක් තියෙනවනේ ඒක මහලා ඒක සම්බන්ධ කරන්න ඕන අහපව. හරි? එතකොට ඉතින් රිකවරි එකට එහෙම සෑහෙන කාලයක් යනවා. මසල් එකේ මේ අතේ ඔරිජිනල් ස්ට්‍රෙන්ත් ලෙවල් එකට එහෙම ලොකුවට බලපානවා ඒක. එතකොට ඒ හදිසියේ ලොකු බරක් උස්සන්න ගිහිල්ලා ඒ බර දරා ගන්න බැරි වෙලා මොකද යාට වෙලා තියෙන්නේ රප්චර් වෙලා. බයිසෙප් ටෙන්ඩන් එක. හරි? ඒතර ඕගොල්ලෝ තෝනකට වැඩි ඔය වීඩියෝ කරන්න හරි යාළුවොත් එක්ක චැලෙන්ජ් එකට හරි ලොකු වේට්ස් දාගෙන බයිසෙප් කර්ල් අනම්මනම් කරන්න ගියාම ඔයා ඉරෙන්න පුළුවන්. තමන්ගේ කැපැසිටි එක ගැන තමන්ට අවබෝධයක් තියෙන්න ඕන. තමන්ගේ කෝච් කෙනෙක් හරි කමන්නේ. යාළුවෙක් හරි කමන්නේ. සපෝට් එකට ඉන්න කෙනෙක් හරි කමන්නේ. තමන්ගේ ලිමිට් එක තමන් දන්නේ නැති වුනහම අර මේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔය අර කොල්ලෝ මේක ටිකක් මෙහෙම කිව්වහම දන්නවා ගෑන් ළමයි දන්නවා ඇති. තමන්ගේ ලිමිට් එක දන්නේ නැතුව පාටි වල බොන්න ගියාම කොල්ලන්න වෙන වැඩක් තියෙන්නේ. ලිමිට් එක දන්නේ නැහැ. යාළුවෝ දාන එක බොනවා බීවහම මොකද වෙන්නේ? අන්තිමේදී ගෙදර යන්නත් බෑ කානුවක් පල්ලේ බුදියාගෙන ඉඳලා තමයි යන්න වෙන්නේ. වැඩි වෙනවා. ඒ වගේ තමයි weight training exercises කරනකොටත් ඊගෝ ලිෆ්ටිං, no ඊගෝ ලිෆ්ටිං. එහෙම නැත්නම් යාළුවෝ කිව්වට තව කෙනෙක් පුෂ් කරාට එහෙම Tamanට කරන්න බැරි මට්ටමට ලොකු weights high මේ කියන්නේ මේ high volume training නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔය සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති ඔය සමහර exercises අපි කරනවා repetition 10ක් 15ක් 20ක් high repetitions වලට muscle එක burn වෙන්නම අරපු ඒක නෙමෙයි. එතෙන්දී muscle fatigue එක ලොකු බරක් අපිට තේරෙන්නේ අර muscle එකේ fatigue එක නිසා මිසක් දරන්න බැරි බරක් නෙමෙයිනේ. මං කියන්නේ ඔය දරන්න බැරි බර තරම් බරවල මම දකින ඕන තරම් TikTok එකේ Facebook එකේ reels වල එහෙම අර 45 degree මේ leg press machine එකේ sleeves දෙකටම plate ඔක්කොම දාලා ඒවා මදි වෙලා තව යාළුවෝ දෙන්නෙක් හරි girlfriend උත්
ලෙග් ප්‍රෙස් එක උඩ තියාගෙන ලෙග් ප්‍රෙස් කරනවා. සමහර අයගේ කකුල් කැඩිලා එනවා පපුව දිහාට. හරිද? දණිහ ගැලවිලා. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ බෝඩ වැඩ කරන්න එපා කියලා මම මේ කියන්නේ. හරිද? safety first. Safety is very important. එහෙම Tamanට කිසි ප්‍රශ්නයක් නැහැ. Tamanට heavy squat එකක් heavy leg press එකක් කරන්න පුළුවන්. හැබැයි knee guards, knee bandages, knee wraps වගේ දේවල් ඕගොල්ලෝ 23 වෙනිදා ප්‍රැක්ටිකල් එකට එන්න මම දාලා පෙන්නන්නම් bandage knee එකට knee wraps එකක්. හරිද? කොහොමද දැනෙන්නේ බලන්න. මේ ඉතින් ඒ නිසා මේ එහෙම මේ knee wraps එහෙම තියෙන කට්ටිය අරන් එන්න ඒවා. බෙල්ට් අනම්මන තියෙන ඒවා අරන් එන්න. මේ සමහරු ඩෙනිම් කලිසම් ඇඳගෙන එනවා එලවනවා. එන්න එපා ඩෙනිම් කලිසම් එහෙම ඇඳගෙන ඩෙනිම් කලිසම් ඇඳගෙන බයික් එකේ ආවට කමක් නැහැ. ජිම් එකට ඇවිල්ලා චේන්ජ් රූම් එකට ගිහිල්ලා චේන්ජ් කරගෙන වර්ක්අවුට් කිට් එක දාගන්න. ප්‍රැක්ටිකල් එකට ඒ විදිහට එන්න. මේ පොඩි ළමයි නෙමෙයිනේ ඔයගොල්ලෝ. හරිද? සමහරු මේ නිකන් ඔහේ එනවා ප්‍රැක්ටිකල් එකට. එහෙම බෑ. වර්ක්අවුට් කිට්ස් අරන් එන්න. ඉතින් එතකොට මේ මතක තියාගන්න ඒ වගේ තුවාල ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මසල් එකක් ටෙන්ඩන් එකක් රප්චර් වෙන්න පුළුවන්, ඉරෙන්න පුළුවන්, ඉරිතලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ උලුක්කු වීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා උග්‍ර පේශී ආබාධයක් ඇති වුණොත් ඒකට යන රිකවරි ටයිම් එක ගොඩක් වැඩි. මෙම පටක තුවාල නැවත යථා තත්ත්වයට පත්වන්නේ කොලජන් තන්තු මගින් නිර්මාණය වෙන පටක මගිනි. කොලජන් තන්තු අවිධිමත් ලෙස පේශී පටකයේ තුවාලය මත තැන්පත් වී ගොඩනැගීම හා පුනරුත්ථාපනය සිදු කරන බැවින් එසේ වීමට ඉඩ හැරීම මගින් පේශියේ ශක්තිය දැඩිසේ දුර්වල වේ. එම නිසා වේදනාව තිබියදීම දිගතුම් ව්‍යායාම හා නිසි පරිදි සිදු කර කොලජන් තන්තු පේශී සෛල දිවෙන දිසාවටම යොමු කර ගැනීමට සිදුවේ. කායික ප්‍රතිකාරය හෙවත් ෆිසියෝതെරපි මගින් යථා තත්ත්වයට පත් කළ යුතු අතර අවශ්‍ය නම් වේදනානාශක හා අනිකුත් ඖෂධ වෛද්‍යවරුන් මගින් ලබාගත හැකිය. දැන් මේ මොකද්ද කියන්නේ? මේ මාංශපේශී පටකයක් විශේෂයෙන්ම ටෙන්ඩන් එකක්, ලිගමන්ට් එකක්, මසල් එකක් මේ වගේ ටිෂු එකක් ඩැමේජ් වුනහම ශරීරයේ මේ තුවාලය පුනරුත්ථාපනය කරන්න වහාම ක්‍රියාත්මක වෙනවා. ශරීරය හරිම ඇඩැප්ටිව් ඕගනිසම් එකක් නේ. තුවාලයක් වුණාම ටක් ගාලා එයා මේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් උත්තේජනය වෙනවා. ටක් ගාලා අර තුවාලේ වෙච්ච තැනට ප්ලේට්ලෙට්ස් හරි රුධිර ප්ලාස්මාවේ ප්ලේට්ලෙට්ස් ඊළඟදී අර මේ කොලජන් ෆයිබර්ස් කොලජන් තන්තු දැන් අර තුවාලයක් වුණාම ලේ කැටි ගහන්නේ අන්න ඒ වගේ ඒ අදාළ දේවල් එතෙන්ට යොමු කරනවා. ඊළඟදී බොඩි ෆ්ලුයිඩ් ගොඩක් එතන එකතු කරනවා. ඒ නිසා ඉදි වෙනවා. එතකොට අපිට උලුක්කු වීමක් වුණාම දකින්න පුළුවන් පළවෙනි සයින් එක තමයි වේදනාව. ජොයින්ට් එක හොඳටම රත් වෙලා කෙටි වේලාවක් ඇතුළත ඉදි වෙනවා. ප්‍රදාහයට ලක් වෙනවා. ඉන්ෆ්ලමේට් වෙනවා. හරිද? ඒ ඇයි එහෙම වෙන්නේ? ඒ ජොයින්ට් එකට තුවාලයේ වෙච්ච තැනට කුෂන් එකක් දාන්නේ ආරක්ෂාවට ස්වාභාවිකව. ඉදිමීම කියලා කියන්නේ කුෂන් එකක්. එතන බොඩි ෆ්ලුයිඩ් ඇකියුමුලේට් වෙලා තියෙනවා. එතකොට දැන් ඔය සමහර වෙලාවට ඉදිමිලා නේද කියනවා. ඊට පස්සේ තුවාලේ සුවපත් වේගෙන යනකොට වේදනාව අඩු වේගෙන යනවා. ඉදිමුමත් අඩු වේගෙන යනවා. අර ප්‍රදාහයට ලක් වෙලා තියෙන එක ඉන්ෆ්ලමේට් වෙලා මේ ඉදිමිලා තියෙන එක ඉදිමුම් බහිනවා කියලා කියනවා නේ. ඉදිමුම අඩු වෙනවා. ඒ කියන්නේ බොඩි ෆ්ලුයිඩ් අහපව එතනින් ඉවත් වෙනවා. එතකොට අපි දන්නවා මේ දැන් තුවාලේ සනීප වෙගෙන යන්නේ කියලා. ඉතින් ඒ නිසා මෙහෙම මේක රිපෙයාර් කරන්න ටක් ගාලා ක්‍රියාත්මක වෙනවා. වැඩේ වෙලා තින්නේ අර තුවාලය තියෙන තැනට කොලජන් ෆයිබර්ස් ඇවිල්ලා අවිධිමත් විදිහට තමයි තැම්පත් වෙන්නේ. පැහැදිලි? කොලජන් ෆයිබර්ස් ඇවිල්ලා මේ ඉන්ජරි සයිට් එක උඩ ඩිපොසිට් වෙන්නේ අවිධිමත් විදිහට. එතකොට දැන් මාංශ පේශියක් නම් අපි දන්නවා දැන් බයිසෙප් මසල් එක වගේ ගත්තොත් එහෙනම් මේ මසල් ෆයිබර්ස් මෙහෙම උඩ ඉඳන් පල්ලෙහාට මෙහෙම තියෙන්නේ නේ. පල්ලෙහාට තියෙන්නේ මෙහෙම හරස් අතට නෙමෙයිනේ. දික් අතට තියෙන්නේ මසල් ෆයිබර්ස්. එතකොට මේ අවිධිමත් විදිහට මේ කොලජන් ෆයිබර්ස් එහෙම තැම්පත් වෙලා මේවා වුණාම ඒ තුවාලේ ටිෂු එක රැපෙයා වෙන්නේ අවිධිමත් විදිහට. ඉතින් ඒ නිසා මොකද්ද මේ පිළිබඳ විශේෂඥයන් කියන්නේ මේ යම්කිසි පේශියක මසල් ෆයිබර්ස් යන දිහාවක් තියෙනවනේ.
අන්නේ දිශාවටම මේක හොඳට අතගාලා මොනවා හරි බෙහෙත් ද්‍රව්‍යයක් පාවිච්චි කරලා මෙහෙම අතගාලා මසාජ් කරලා අර වේදනාව තියෙද්දිම ඒක හරි ගස්සන්න ඕන. හරි විදිහට හදන්න ඕන. ඊළඟදී දැන් ඕගොල්ලෝ මම චූටි උදාහරණයක් කියන්නම්. දැන් ඕගොල්ලෝ මන් දන්නේ එහෙම ප්‍රතිකාර අරන් තියනවාද කියලා. දැන් ඔය හන්දි වෙදකම් කරන වෙද මහතුරු කියලා જાතියක් ඉන්නවනේ. හන්දි වෙද්දු. හන්දි වෙදකම්. එතකොට ඒගොල්ලෝ මේ මාංශපේශී සහ අස්ථි පද්ධතියේ තුවාල වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරු. හෙළ පාරම්පරික වෛද්‍යවරු. හරිද? ඔය ආයුර්වේද වෛද්‍යවරුත් ඉන්නවා. හරිද? එතකොට මේගොල්ලෝ මොකද්ද කරන්නේ? දැන් අපි අතක් උලුක්කු වෙලා ගියොත් එහෙම අපිට මෙතන උලුක් වෙලා ගියත් හරි එහෙම නැත්නම් මේ හරිය පේශියක තුවාලයක් හරි මොනවා හරි වෙලා තියෙනවනම් ඒගොල්ලෝ ගියාම බලලා අපෙන් ඒ අහන ප්‍රශ්න ටිකක් හරි අහලා ඒගොල්ලෝ සමහර වෙලාවට මන්ත්‍රයක් මතුරනවා. ඒ මන්ත්‍රය මතුරලා ඒගොල්ලෝ බෙහෙත් දෙල්ල අරන් මොකද කරන්නේ? හිමීට ටික ටික පිළිබඳලා ඊට පස්සේ ටික ටික හයියෙන් පිරිමදිනවා මේක බෙහෙත් දාන්න යනකොට. එතකොට මොකද වෙන්නේ? අපි වේදනාවෙන් කෑ ගහනවා. එතකොට වේදනාවෙන් කෑ ගහද්දි ඒගොල්ලෝ හරියට මේක අල්ලලා හොඳට මසාජ් කරලා තෙල් ගාලා මෙහෙම ඒ හරි විදිහට මේ මසල් ෆයිබර්ස් යන විදිහටම හදනවනේ. ඒ හදන්නේ අන්න ඒකයි. හදන්නේ ඒකයි. මොකද ඒ අර ෆයිබර්ස් අවිධිමත් විදිහට තැම්පත් වෙලා තියෙනවා. ඉතින් වේදනාව කාගෙන ඉන්න ඕන. ඉතින් ඒ නිසා නමුත් බටහිර පැත්තේ ගත්තාම අර වගේ ලොකු තුවාලයක් නම් සර්ජරි එකක් කරලා මහන්න පුළුවන්. එහෙම නැත්නම් ජොයින්ට් එකක ඉන්ජරි එකක් නම් සමහර විට ඒක හරි විදියට හරි ගස්සලා ප්ලාස්ටර් එකක් දාලා එහෙම තියනවා නිශ්චලව මේ තියාගන්න. ඉතින් ඊට පස්සේ ෆිසියෝതെරපි කරන්න ඕන. දැන් එල්බෝ එක වගේ එකකට ප්ලාස්ටර් එකක් දාලා ගොඩක් සති දෙක තුනක් තිබ්බොත් එහෙම ඊට පස්සේ අපිට එල්බෝ එක නමන්න ගියාම නැමෙන්නේ නැහැ. මොකද මේක සති දෙකක් අක්‍රියාකාරීනේ. හරිද? සති දෙකක් අක්‍රියාකාරී. එතකොට මේ මෙතන නමන්න බෑ. ඉතින් ඊට පස්සේ ටික ටික ෆිසියෝതെරපි කරලා බොහොම වේදනාකාරීව අහපව් අත ජොයින්ට් එක නමන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ රිහැබිලිටේෂන් ප්‍රොසෙස් එකකට අපිට යන්න වෙනවා. ඊළඟදී පේන් එක ගොඩක් තියෙනවා නම් වෛද්‍යවරුන්ට කතා කරලා වෛද්‍යවරයෙක් හමු වෙලා වේදනානාශක පේන් කිලර්ස් සහ අනිකුත් ඖෂධ ලබා ගන්න පුළුවන්. ශක්තිවර්ධන ව්‍යායාම ක්‍රමයෙන් පේශියට ලබා දිය යුතුයි. එතකොට ගොඩක් ලොකු තුවාලයක් නම් ඉස්සල්ලාම සායනික ප්‍රතිකාර අපි කියනවා ඒකට ක්ලිනිකල් ට්‍රීට්මන්ට්. ක්ලිනිකල් ට්‍රීට්මන්ට් එකකින් පස්සේ ෆිසියෝതെරපි. හරි? ෆිසියෝതെරපිස්ට්ලා කියලා ඉන්නෝනේ. ෆිසියෝതെරපිස්ට්ලා භෞතික චිකිත්සකවරු. හරිද? ඊට පස්සේ අන්න ව්‍යායාම ෆිසිකල් එක්සර්සයිසස්. ඊට පස්සේ අන්න අපිට එතනින් එහාට අරන් යන්න පුළුවන් එයා අපේ ෆිසිකල් ෆිට්නස් ස්ට්‍රෙන්ත් කන්ඩිෂනින් ට්‍රේනින් වලින් එයාව පුනරුත්ථාපනය කරන්න පුළුවන්. එතකොට ඊළඟදී ගොඩක්ම වැදගත් ස්ට්‍රෙචින් එක්සර්සයිසස් කරන එක. ස්ට්‍රෙචින් දිගදුම් ව්‍යායාම. මොකද අර මාංශ පේශිය හරි විදිහට ඔරිජිනල් ස්ටේට් එකට ඇදෙන සුළු ගතිය නැවත තියාගන්න. මොකද මේ කොලජන් තන්තු අලුතෙන් ඇති වෙලා ඒ ඉන්ජරි සයිට් එක රිපෙයාර් කරාට පස්සේ පේශියේ ඇදෙන සුළු ගතිය අඩු වෙනවා. ඒ නිසා අර අපි මේ වේදනාව තිබියදීම ඒකයි කියන්නේ වේදනාව තිබියදීම දිගදුම් ව්‍යායාම කළ යුතුයි. ස්ට්‍රෙචින් එක්සර්සයිසස් කරන්න ඕන. හරිද? එතකොට ශක්තිවර්ධන ව්‍යායාම ස්ට්‍රෙන්ත් කන්ඩිෂනින් එක්සර්සයිසස් ක්‍රමානුකූලව ක්‍රමයෙන් පේශියට ලබා දිය යුතුයි. ඒ ඉතා වැදගත්. Stretching and added weight will cause the tissue to line up with the direction of the surrounding muscle fibers. तो අපි හොඳට stretching exercises කළා අර resistance training exercises දැන් ඔය වගේ injury rehabilitation එකකදී අපි weight training බර උසුලන උපකරණ භාවිතයට පෙර සමහර වෙලාවට අපිට අර rubber resistance band වගේ දේවල් පාවිච්චි කරලා strengthening exercises කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට අර හරියට muscle fibers line up වෙනවා. ඔරිජිනල් ස්ටේට් එකට ටික ටික හරියට ලයින් අප් වෙලා හැදෙනවා. නමුත් පේශිය 100%ක් යථා තත්ත්වයට පත්වීමට දිගු කාලයක් ගත විය හැකිය. මෘදු සහ සාමාන්‍ය මට්ටමේ උලුක්කුවක් හා පේශී ඉරීමක් ඉක්මනින් හා ශක්තියට හානියක් නොවි ගොඩනගාගත හැකියි. පොඩි soft injury එකක් නම් ඒක එච්චර ලොකු damage එකක් කරන්නේ නැහැ. ඔයාට මේ muscle mass එක සහ strength එක දෙකම හදා ගන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට මසල් එකකට
සහ ලිගමන්ට්ස් වලට උලුක්කු වීම කියන එක ජොයින්ට් එකක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මසල් රප්චර් එකක් ඇති වෙන්නත් පුළුවන්. ඊළඟදී පේශී කණ්ඩරාව. මේ පේශියක් අස්තියකට සම්බන්ධ කරන කණ්ඩරාවක්. දැන් මෙතන අපි කතා කරා බෝන්ස් දෙකක් එකට සම්බන්ධ කරන ලිගමන්ට්ස්. අස්ති බන්ධනී වලට ගොඩක් උලුක්කු වීම කියන එක ඇති වෙන්න පුළුවන් ජොයින්ට්ස් වල. දැන් ඇන්කල් ජොයින්ට් එක ගත්තොත් ගොඩාක් ලිගමන්ට්ස් ටෙන්ඩන්ස් තියෙන තැනක් නේ. එතකොට පේශී කණ්ඩරාව හේවත් මසල් ටෙන්ඩන් පේශී කණ්ඩරාවක් විසින් මාංශ පේශිය අස්ථි පද්ධතියට සවි කරයි. එම නිසා මේවා කංකාල පේශී නම් වේ. කණ්ඩරාවක් සුවිශේෂී තන්තු රසක් මගින් නිර්මාණය වී ඇත. පේශී ගොබයට තරම් රුධිර සැපයීමක් නැත. එම නිසා කණ්ඩරාවක් ඇදීමකට හෝ ඉරීමකට භාජනය වූ යථා තත්ත්වයට පත්වන්නේ ඉතාමත්ම මන්දගාමීව. දැන් අපි දන්නවා මසල් එකකට වගේම බෝන් එකකටත් බ්ලඩ් සප්ලයි එකක් තියෙනවා. එතකොට වැඩිම බ්ලඩ් සප්ලයි එකක් තියෙනවා අපේ මසල් ටිෂු එකකට. ඒ කියන්නේ ස්කෙලිටල් මසල් එකකට හොඳට බ්ලඩ් සප්ලයි එකක් තියෙනවා. එතකොට මසල් එකක් ඉරුණහම මසල් එක ඉක්මනට රෙපෙයාර් කරගන්න පුළුවන්. මොකද පෝෂ්‍ය පදාර්ථ ඇමයිනෝ අම්ල සහ අනිකුත් අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ මේ ඉන්ජරි සයිට් එකට ගෙනල්ලා දෙනවා. රුධිර සැපයීමක් තියෙන නිසා. නමුත් පේශී කණ්ඩරාවක් එහෙම නැත්නම් ලිගමන්ට් එකක් ගත්තාම ඒක ඇත්තටම මේ ෆයිබ්‍රස් ටිෂු එකක් නේද? කොලජන් තන්තු වලින් තමයි ගොඩක් හැදිලා තියෙන්නේ. සුදු පාටට බොහොම නිකන් මේ රබර් සහ ප්ලාස්ටික් මිශ්‍ර පටියක් වගේ එකක් නේ. එහෙම තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මස් එහෙම කපනකොට බලන්න ලිගමන්ට් ටෙන්ඩන්ස් එහෙම හොයා ගන්න පුළුවන්. ඉතින් දැන් ඒවා ඉතාමත්ම ශක්තිමත්. හැබැයි ඒවා තුවාල වෙන්න පුළුවන්. ඒ කියන්නේ චූටි කොටසක් තුවාල වෙන්න පුළුවන්. අපි කියනවා පාෂල් රප්චර් එකක්. කොටසක් තුවාල වෙන්න පුළුවන්. පොඩි කොටසක් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉරිතැලෙන්න පුළුවන්. පොඩි ෆයිබර්ස් ටිකක් ගැලවෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී උනත් අර ඒ කොලජන් ෆයිබර්ස් සහ ඒ කනෙක්ටිව් ටිෂුස් වල බ්ලඩ් සප්ලයි එකක් නැහැ. බ්ලඩ් සප්ලයි එකක් ඩිරෙක්ට්ලි නැහැ අර මසල්ස් වලට බෝන්ස් වලට වගේ. ඒ නිසා එයා අර අවට පරිසරයේ තියෙන ද්‍රව්‍ය උපයෝගී කරගෙන ස්වාභාවිකවම කොලජන් තන්තු නිෂ්පාදනය කරගෙන යථා තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා එයාට වැඩි කාලයක් ගත වෙනවා. වැඩි කාලයක් ගත වෙනවා රිපෙයාර් වෙන්න. හරි? ඒ නිසා තමයි ඔය පරිස්සමට ට්‍රේනින් කරගන්න. අස්ථි බන්ධනී කියන්නේ මොනවද? අපි කතා කරා කණ්ඩරාවක් ඇදෙන සුළු වුවද බන්ධනී ඇදෙන සුළු බවින් ඉතා අඩුයි. ඒ කියන්නේ දැන් මසල් ටෙන්ඩන් එකක් යම්කිසි ඇදෙන සුළු ගතියක් තියෙනවා. පොඩි ෆ්ලෙක්සිබල් ගතියක් තියෙනවා. එහෙම නැත්නම් මොකක්ද ඒකට කියන්නේ මේ ඒක ඉලොන්ගේට් වෙනවා ඇදෙනවා. බන්ධනී මගින් අස්තීන් දෙකක් එකට සම්බන්ධ අතර සිරුරේ සංදි නිර්මාණය කරයි. ශක්තිවර්ධන ව්‍යායාම මගින් අස්ති ඉතා ඝන දෘಢ ඉතා ශක්තිමත් පටකයක් ලෙස ගොඩනැගිය හැකි අතර ඇතැම් සවියොසවන ක්‍රීඩකයන් හා කායවර්ධන ක්‍රීඩකයන් මෙන්ම බර එසවීම කරන ක්‍රීඩකයන් ඔසවන ඩෙඩ්ලිෆ්ට් ස්කොට් වැනි උපරිම බරක් දරන ව්‍යායාම කිලෝ 200 300 400 500 වැනි බර ප්‍රමාණ එසවීම මත මෙම සම්බන්ධක පටකවල ගැබ්වී ඇති ශක්තිය පිළිබඳව අපට සිතාගත හැකිය. ජොයින්ට් කැප්සූල්ස් සන්ධි කැප්සූල යනු බන්ධනීය විශාල පටකයක් ලෙස සන්ධිය වටා මුද්‍රා තැබීමක් සිදු කර සන්ධිය ආරක්ෂා කරන අතර ඒ සුමට ක්‍රියාකාරීත්වයට උදව් වේ. අස්ථි බන්ධනී වල සිදුවන ආබාධ ස්ප්‍රේන් එහෙමත් උලුක්කු ලෙස සැලකේ. බන්ධනී අධික ලෙස උග්‍ර ලෙස උලුක්කු වීමෙන් සන්ධි විස්ථාපනය හෙවත් සන්ධි විස්ථානය එහෙම නැත්නම් ජොයින්ට් ඩිස්ලොකේෂන් මෙතන වචන වෙන්න ඕන සිදුවේ. එතකොට දැන් ඔය විශේෂයෙන්ම ඕගොල්ලෝ අහලා ඇති ඔය සමහර අය කියනවා ෂෝල්ඩර් ඩිස්ලොකේෂන් කියලා. මේ සෙෂන් එක කට් වෙයි දැක්කයි ජොයින් වෙන්න මේ ජොයින්ට් ඩිස්ලොකේෂන්. එතකොට ගොඩක් වෙලාවට මේ ෂෝල්ඩර් ඩිස්ලොකේෂන් හරිම සුලභයි. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට සමහර අය මේ කම්ප්ලේන් කරනවා මේ විශේෂයෙන් කාන්තාවෝ ඒගොල්ලන්ගේ නී එක ඩිස්ලොකේට් වුණා කියලා. කියන්නේ දණිය